පොඩි කාලේ එහෙම වැටෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තට එහෙම ඒ වෙනස තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ පොඩි කාලේ වැටුණ තරම් දැන් වැටෙන්නේ නැහනේ. පොඩි කාලේ මාර විදියට වැටෙනවනේ. අර දනිස් ඉවරයි වැලමිටවල් හැම යනවනේ. දැන් ළඟදි වැටුන්නේ නැහනේ. අද යනකම වැටෙන්න නැහැ. ඊයේ එහෙම වැටිච්චවුන් ඉන්නව නම් සෝරි මේ කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ලොකු වෙනකොට වැටෙන ප්‍රමාණය අඩු වෙනවනේ. ඒ කියන්නේ අපිට බැලන්ස් එක වැඩි වෙනවා සාපේක්ෂව. පොඩි කාලේ ඇත්තටම එහෙම හිතුවක් තියෙන්නේ. ඇඟ හැදීගෙන යන කාල සීමාව තුළ ඇඟේ බැලන්ස් එක වෙනස් වෙනවා ඉක්මනට. උට ඒක අල්ල ගන්න බෑ. අර යම් මට්ටමකට අපි වර්ධනය වුණාට පස්සේ ඇඟ ස්ටේබල් එක විදිහකට ඉන්නේ. අපිට අපේ ඇඟ හසුරවා ගන්න තේරෙනවා වැඩිපුර. ඒකයි මේ ලොකු වෙද්දි අපි වැටෙනවා අඩු පොඩි කාලේ වැඩිපුර වැටෙන්නේ. කොහොමද පොඩි කාලේ වැටලා දෙන්න ඕන එකේ. වැටුනහම ඊළඟට වෙන්න පුළුවන් නරකම දේ තමයි. කියන්නේ මම කියන්නේ මාර ඇක්සිඩන්ට් එකක් වගේ නෙවෙයි. අතපය තුවාල වෙන අර සාමාන්‍ය ලෙවල් එකේ ඒවා තියෙන්නේ හොස්පිටල් අරන් යන මට්ටමේ අවුලක් නැති පොඩි වැටෙන ඒවා තියෙන්නේ. ඒ වුණාම අර කියන්නේ තියෙන අර දැන් තුවාලේ ටික වෙලාවක් එහෙම තිබ්බම අත නවන්න එහෙම බෑ. වැලමිටේ නම් තුවාලේ තියෙන්නේ. අත නවාගෙන නම් හිටියේ ටිකකින් දිගාරින්න බෑ. රිද්දෙනවා. දිග අරගෙන නම් තිබ්බේ නවන්න බෑ. එහෙම අර තුවාලේ එක ගානකට හයි වුණාට එහෙම පස්සේ දනිස එහෙම තමයි හොඳම ගාන. ඕකේ වෙන්න පුළුවන් නරකම දේ තමයි තුවාලේ සර්ජිකල් දාන්න පුළුවන් ලෙවල් එකට යන එක. නිකන් සර්ජිකල් දානවට වඩා මැරලා යනවා හොඳයි වගේ හිතනවනේ. ඒ කියන්නේ සර්ජිකල් දාන එකට වඩා එතන තුවාලේ එච්චර රිදෙන්නේ නැහැ. අරක දාන එකනේ අමාරු වැඩේ. ඒ ඔය මේ සර්ජිකල් දානවා විනුවට පසු කාලීනව සර්ජිකල් දාන එකෙත් කරන්නේ සර්ජිකල් බොහොම මේ වැඩි සාන්ද්‍රණයකින් එතන එතනෝල් තියෙනවා. එතනෝල් කියන මධ්‍යසාරයක් ඉතා ඉහළ සාන්ද්‍රණයකින් තියෙනවා. ඒකට පිච්චිලා යනවා. ඒකට ඕනෑම විෂ බීජයක් ඒ මට්ටමින් ඉන්න පුළුවන් ඕන විෂ බීජයක් විනාශ කරන්න ඒකට පුළුවන්. හැබැයි පසු කාලේ ඉන්නව සර්ජිකල් දාන එක හරිම මේ නිකන් අමිහිරි අත්දැකීමක් හින්දා ඒකට ආදේශකයක් විදිහට ගොඩක් එනවා එක එක ඒවා. ඒ අතර H2O2 තියෙනවා.